බින්දු අම්මා බලන්න ගියාද? ගියා ලෝක ඉස්කෝලේ මාත්‍යා. ඒකනේ මෙච්චර වෙරා වුනේ. අම්මා මොනවද කිව්වේ බින්දු? උන්දා ඉතින් විකාර කියවනවා. මැරෙන්නලු යන්නේ. අන්තිම මොහොතේ වතුර ඩිංගික් හරි දෙන්න මට ළඟට වෙලා ඉන්නලු. ඔය වගේ විකාර තමයි ඉතින්. දැන් ඉතින් අම්මව බලා කියා ගන්න වෙයි. එහෙමයි කියලා ඉතින් මට මේ ගමට එලා ඉන්න බෑනේ. බින්දුට ටික දවසක් ඉන්න වෙයි. අම්මා ගෙදර ගෙනාවම බලා ගන්න කෙනෙක් ඕනනේ. එහෙම ඉඳලා කොහොමද ලොකු ඉස්කෝලේ මහත්තයා? මේ ලොකු ඉස්කෝලේ මහත්තයා මට මේ ඩැනියල් නෝනට ටෙලිෆෝන් කෝල් එකක් කරන් දෙන්නකෝ. කාරණාවක් තියෙන දැනගන්න. Mrs. Daniels බණ්ඩාර මේ බින්දුට ටිකක් කතා කරන්න ඕනේ. ඔව්. නෝනා අර මහත්තයා ආවද? ජගේ මට බලා ගන්න බැරි වුණානේ. මේ ආයෙත් එයිනේ. මං එනවා ඉක්මනට වෙනවා. මේ එහෙනම් මම මේක තියන්නම් නෝනා. කවුද බින්දු මහත්තයෙක් ගැන කිව්වේ? මේ අපේ රන්දති නංගි වැඩ කරන තැන මහත්තයෙක්. නෝනාට හම්බ වෙලා මේ රෑ කෑමකට එන්න කිව්වා. මේ නෝනා කියනවා මේ මහත්තයා එරන්දති නංගිට හොඳට ගැලපෙනවලු. එරන්දති නංගි නම් කියනවා ඉතින් එයා කැමති නෑ කියලා. ඒ වුණාට ඩැනියල් නෝනා කියනවා කොහොම හරි දෙන්නව යාළු කරනවලු. කොහේ කෙනෙක්ද බින්දු? දන්නේ නෑ. මේ නෝනා නම් කියන්නේ ඉතින් හැමතෙම ගැලපෙනවා කියන්නේ. මන්න කිව්වා ඉතින් කේන්දර එහෙම බලන්න වෙයි කියලා. ඒ නෝනාගෙන් අහලා බලන්න අපේ මහත්තයා. කලබල වෙන්න එපා. අපි ගිය වෙලාවක අහමුකෝ. දුව ආපුවම එයාගෙන උතාමු. ගෑනු ළමයා තමයි අපේ කම්පැනි එක ගැන පත්තරේට ලියන්නේ. තාත්තලා කවුද මේක දුන්නේ? මට කෙනෙක් ගෙනත් දුන්නා. දැන් තාත්තලා ඇස්සෙන්නේ මෙයාවත් නැති කරන්නද? නෑ. එහෙම දෙයක් කරන්නේ නෑ. මට හිතා ගන්න පුළුවන්. නෑ කියේ තමයි ආන්ටිවත් ඇක්සිඩන්ට් කරන්න හැදුවේ. දැන් මේ ගෑනු ළමයට මොනවාරි කරන්නද ලෑස්ති වෙන්නේ? මේ විදිහට ප්‍රශ්න විසඳන්න බෑ කියලා තාත්තා කවදද තේරුම් ගන්න? කලබල වෙන්න එපා පුතා. මං කියන දේ අහන්න තාත්තේ. දැම්මම මේක නවත්තන්න ඕන. මේ ළමයාට කිසි දෙයක් වෙන්න බෑ. කාටරි කොන්ට්‍රැක්ට් එකක් දීලා තියෙනවා නම් දැම්ම කෝල් එකක් දීලා නතර කරන්න. මේ ළමයා බය කරනවා විතරයි. හිරිහැරයක් කරන්නේ නෑ. එපා. එහෙම දෙයක්වත් කරන්න එපා. පුතා. ඔයා මේ ගැන දන්නේ නෑ. මේ ළමයා ලියන්නේ බොරු. ආන්ටිගේ කීම අහලා මේ ළමයා ලියන්නේ බොරු. පුතා ඒක දන්නවනේ. අපි ඇත්ත එක හැප්පෙන්න ඕනේ මේ විදිහ නෙමෙයි. මං කිව්ව නඩු කියමු කියලා. තාත්තා එකට කැමති වුණාද? නැහැ. තාත්තා ප්‍රශ්න විසඳන්න දන්න එකම විදිහ මේක විතරයි. මට මේ දේවල්ට එක වෙන්න බෑ තාත්තේ. මේ විදිහටම වැඩ කරන්නෙත් නැහැ. හැබැයි මේ කෙල්ලට කිසිම විදිහක බලපෑමක් වෙන්න බෑ. එහෙම වුණොත් පුතා එහෙම දෙයක් වුණොත් තාත්තට නීති ඉස්සරහට යන්න බෑ. තාත්තා හැමදාම ප්‍රශ්න විසඳලා තියෙන මිනිස්සුන්ව නැති කරලා. නැත්තම් බය කරලා. ඒ හින්දා තමයි ප්‍රශ්න සේරම. දැන්වත් ඔය ක්‍රමේ වෙනස් කරගන්න තාත්තේ. එහෙම වුණොත් අන්තිම කාලෙවත් තාත්තට සැනසීමේ ඉන්න පුළුවන්. මාත් ඔයත් එක්ක මෙන්න.
අද මට උදේම ලෙක්චර්ස් තියෙනවා. මටත් අද ඉඳන් අලුත් වැඩක් තියෙනවා. ලංකාටොනික් වැඩ ඉවරයිද? ඒ ගැනම තමා. ලොක්ක අල්ලසක් දීලා බොරු පරීක්ෂණ වාර්තාවක් හදාගෙන ෆැක්ටරි එක ආයේ ඕපන් කරන්න හදන්නේ. ඉතින් සර් කිව්වා කොහොම හරි ඔප්පු කරන්න පුළුවන් සාක්ෂියක් හොයාගන්න කියලා. ලේසි නෑනේ. මේ වැඩ කොහොමත් ලේසි නෑ හේමන්ති. බලාගෙන ඕවා කරන්න ගියාම හතුරු හැදෙනවා. මම බය නෑ. ජර්නලිස්ට්ලා බය වුණා නම් අද හුඟක් වැඩිකාරයෝ නිදැල්ලේ. සමහර දේශපාලඥයෝ ව්‍යාපාරිකයෝ වැඩි කරන්න බය වෙලා තියෙන්නේ ජර්නලිස්ට්ලා නිසා. ඒක නම් ඇත්ත. ජර්නලිස්ට් කෙනෙක්ට ඒ වගේ බලයක් තියෙනවා තමයි. ඒත් ඉතින් ඔයා මේ ෆීල්ඩ් එකට ආව විතරයිනේ. ඒකයි මං කිව්වේ. මං අලුත් වුණාට සර් මගේ පිටිපස්සෙන් ඉන්නවනේ. ඒක මට ලොකු හයියක්. අනුරාධ ඉතින් ගන්න. එයා කිව්වා මාත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න ඕනේ කියලා. ඒකට වෙන්නේ නැති. ඒත් ඉතින් කොච්චර කතා කරත් එයාට කියන්න තියෙනෙත් එකම දේ මට කියන්න තියෙනෙත් එකම දේ. ඉතින් තේරුමක් නැහැනේ. මොකක් හරි හදිස්සියක්ද දන්නේ නැහනේ. කෝල් එක ගන්නකෝ ඔයා. හෙලෝ. හෙලෝ. ඔයා තාම ගෙදර නේද? හරි හරි. මං එනවා දවල් ගන්න. අනුරාධ මට පරක්කු වෙනවා. එරන් ඉතින් මං කියන දේ පොඩ්ඩක් අහන්න. මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයාගේ හොඳට. මං ඔය ඔෆිස් එක ළඟ කියලා ඩ්‍රොප් කරන්න. මං ඇවිල්ලා කියන්නම් මම මෙහෙම කරන්නේ ඇයි කියලා. තේරුණාද? මොනවද කියන්නේ? ඔයාලා ඇස්තිනේ? අපි යා. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? මොකද වෙලාවක් නැහැ. ඊයේ රාත් මං ඔයත් එක්ක කතා කරන්න නැතුව ඔයා මට අවස්ථාවක් දුන්නේ. ඇයි මාව මගහරින්නේ? ඔබට ඉස්සලා තාත්තා මේ කරන විකාර වැඩ නවත්තන්න. ඊට පස්සේ අපි කතා කරමු. උතා ඔෆිස් එනවනේ. අපි එහෙදි කතා කරමු. නෑ මං අද ඔෆිස් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? දැන් දවස් ගානකින් පුතා ඇවිල්ලා නැහැ ඔෆිස්. දැන්ට වෙලා කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් නෑ. මේ කම්පැනි දැන් පුතාගේ. මටයි දැන් එතෙන්ට ඇවිල්ලා කරන්න දෙයක් නැත්තේ. මම යනවා. පුතා මට කියන්න ඔයා ආපහු පිටට යන්න ගත්ත තීරණේ වෙනස් කරා නේද? නෑ මං යනවා. මොකද මට මේ කිසි දෙයක් ඕනේ නැහැ. පුතා මම තනි කරන්න එපා. මම දන්නවා මම වැරදි වෙන්න පුළුවන්. ඒත් මේ වෙලාවේ මම තනි කරන්න එපා. තාත්තා දෙක කතා කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මම යනවා. මාම දන්නවද මේ වෙනකොට ලංකාටොනික් එකේ මොකද වෙන්නේ කියලා? මට දැනගන්න ඕනේ නැහැ. මාම හිතාගෙන ඉන්නේ මට මගේ ටාගට් එකට යන්න බෑ කියලානේ. එහෙනම් අහගන්න. මේ වෙනකොට අනුරාධ ඔෆිස් එන්නෙත් නැතිලු. මට පේන විදිහට මාමගේ උගුල වැඩ කරනවා. පුතා තාත්තව සැක කරනවා. මානෙල්ට විශ්වාස දෙහිම දෙයක් සිද්ධ වෙනවා කියලා. එහෙම නැත්නම් අය අනුරාධ ඔෆිස් එන්නේ නැත්තේ? කට්ටියට ඇහිලා තියෙනවා දෙන්න සත්‍යෙන් කතා කරගන්නවා. මම එක පවක් වහගන්න තවත් පව් කරනවා. මට මේ ආත්මේ ගැලවීමක් තිබ්බත් ලබන ආත්මේ නම් ගැලවීමක් නැහැ. මට හොඳටම විශ්වාසයි. මට ලබන ආත්මේ හරි මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. බොරුවට බය වෙන්නේ නැතුව ඉන්න මාමේ. මානෙල්ට ඉතින් මෙලොවක් පරලොවක් නැහනේ. පරලෝ ගැන හිතන කලින් මෙලෝ ජීවත් වෙලා ඉන්න එපේ. අර ගෑණි සුනීතා මට හීනේ නොපෙන්න දවසක් නැහැ. මානෙල් මං ඔබටවත් මේවා කිව්වේ නැහැ. ඒ ගෑණි අන්තිම මොහොතේ බලාපු බැලුම මට මේ දැනුත් මතක් වෙනවා. ඒ ඇස් දෙක දැනුත් මට මතක් වෙනවා. ඒ ඇස් දෙකෙන් කියාපු දේ මට තරහ ගන්න බෑ. සුවේනීතා නින්දේ ඉන්නකොට නේද මාමා එයා ගාවට ගියේ? මම බෙල්ලවට ලනුව දානකොට ඒ ගෑණිට ඈරුණා. ලනුව තද කරන්න කලින් මන් දිහා බැලුවා. මට ඒ වෙලාවේ තමල ගහලා එන්න හිතුණා. ඒත් ඒ වෙනකොට පරක්කු වැඩි. මම මේ කරපු අපරාධේ මට විඳවන්න සිද්ධ වෙනවා.
ඒක මන් දන්නවා. මට බයයි. ඒක මේ ආත්මේ සිද්ධ වෙයි කියලා. එහෙම වෙන්න බැරි නෑ මානේ. උඹත් ලැහත් වෙලා හිටපන්. අපි දෙන්න නොහිතන වෙලාවක නොහිතපු විදිහට මේක සිද්ධ වෙන්න පුළුවන්. පන්නන් කියන්නේ සීතනවන බත් වෙනන්න මහන්සි වෙන්න අපරාධ කියලා. ඉප්පිතාලෙන් කෑම දෙනවනේ. ඒ වුණාට ඔය කෑම කන්න පුළුවන්ද කියලා කවුද දන්නේ බින්දු? අනිත් එක බින්දුවට බත් මුලක් බැඳලා දෙන එක මට මහන්සියක් නෙවෙයි. මන්නම් තව දවස් 2-3ක් ගිහිල්ලා කොළඹ යනවා නෝනා. හදිසි නොවි ඉන්නකෝ. හදිසි නොවි කොහොමද? කවුද රන්දිදී නංගි බලාගෙන? දැන් එයාට කොළඹ පුරුදු ඇතිනේ. ඒ වුණාට සෝදසියෙන් ඉන්න බෑ නෝනා. මං හොඳ සෝදසියෙන් ඉන්නේ. මේ පෙළත්තාට මං යන ඔෆිස් එක ළඟට. එයාට මට ඕරෙන් කිසි දෙයක් කරන්න බෑ. ඔය මේ සමහර වෙලාවට ඔය එයා අර යාළුවොත් එක්කලා කතා කරනවත් මං හොරෙන් අහගෙන ඉන්නේ. ඕම හිටියට මේ රන්දිදී නංගි පත්තරේ ලොකු වැඩ කරනවා නෝනා. ඒ කිව්වේ මේ ළඟදී කම්පැනියක් වස්සවලු. මං හොරෙන් අහන් ඉන්නකොට තමයි ඇහුනේ. මේ එයාට පුළුවන් වුණාලු මේ කම්පැනිය වස්සවන්න. ඔව්. මොකද්ද බින්දු කිව්වේ? දුව කියනවා ඇහුණලු එයා මොකද්ද කම්පැනියක් වැස්සුවා කියලා. මෙයා මොනවා කියනවද කියලා එයාවත් දන්නේ නැහැ. හොරෙන් අහගෙන ඉඳලා බාගෙට අහගෙනද කොහෙද? මට ඇත්ත කියනවා. මොකද්ද කතාව? නෑ මේ එරන්දිදී නංගි මොකද්ද කම්පැනියක් ගැන හොයනවලු. ඒකලු එයාගේ රාජකාරිය. මේ මොකද්ද වැරදි වගේ කල්ලගත්තලු. දැන් වහලා නෙමෙයි මොකද්ද මේ සීල් තියලා කියන්නේ. සීල් තියලා කියන්නේ වහලා කියන එක නේ. අර වතාවක් අපේ සම්පකාර සීල් තිබ්බේ. මන් දැනගත්තා ඒකෙන්. යපේ මහත්තයා. මොකද්ද ඒ කම්පැනි? නම කිව්වේ නැද්ද? කිව්ව මොකද්ද මේ ලංකා ටොනික්. නංගි ඔබ නිතරම කියනවා. මම කොළඹ යන්න ඕනේ. අදම? ඔව් අදම. දැම්මම. Morning, Mrs. Daniel. Good morning. What 10 minutes early ආවනම් එරන්දදිව මීට් වෙන්න තිබුණා. මේ දැන් එයා ගියේ. අයියෝ මං යාට කිව්වනේ තනියම යන්න එපා කියලා. ඕව පස්සේ හරියයි. ගර්ල්ස්ලා කොහොම තමයි. එකපාරට කැමැත්ත දෙන්නේ නෑනේ. කල් ගන්නවා. නෑ Mrs. Daniels මං යාට තනියම යන්න එපා කියලා කිව්වේ මෙයාට ත්‍රෙට් එකක් තියෙන හින්දා. ත්‍රෙට් එකක්? කාගෙන්ද? එයා මේ ඉන්වෙස්ටිගේට් කරන අයගෙන්. දන්නද මිස් ඩැනියල්ස් මේ ඔය වගේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ට ඔය වගේ ප්‍රශ්න එනවනේ. අනිත් එක මේ එයා කරන ජොබ් එකට ටිකක් අවදානම් ඒකයි. එයා ඔය පේපර් එකේ මොනවා කරනවද කියලා දන්නේ නෑ අනුරාධ මාමා. මේක මිස්ටර් බණ්ඩාරට කියන්න වෙයි. එපා මිස් ඩැනියල්ස් මේ ඕනේ වෙන්නේ නෑ මේ. මට ඒක නවත්තන්න පුළුවන්. මං එයාව බලා ගන්නම්. Are you sure? අපි පොලිස් වලට ඉන්ෆෝම් කරමු. නෑ එහෙම ඕනේ වෙන්නේ නෑ මේ. ඒ දෙයට පරිස්සම් වෙන්න ඕනේ. මම හවසට ඇවිල්ලා එයාට මේක තේරුම් කරලා දෙන්න. එතකොටත් එයාට පරිස්සම් වෙයිනේ. ඒක හොඳයි. That's very good. She is very innocent. ඔයා කෝල් කරලා කිව්වා නම් ටිකක් නැවතිලා බලන්න තිබුණනේ යාට. මෝඩ කෙල්ල. පව්. දැන්ටමත් කරදරේ වැටලත් දන්නේ නෑ මිස් ඩැනියල්ස් එහෙම දෙයක් වෙන්නේ නෑ මේ. ඒක ගැන බය වෙන්න එපා. She is very stubborn and rather. That's a problem. නෑ මම ෆෝන් කරාම මොකුත් එයාට කිව්වේ නැහැ මේ. මං කිව්වේ මං එනකන් ඉන්න කියලා විතරයි ඒක වෙන්න තියා යන්න ඇත්තේ. ඔයා කෝල් කරලා කියන්න අනුරාධ.
එතකොට එයා හයි. ගෙදර ආවට පස්සේ මාත් කියන්න. මම ගිහින් ගිහිල්ලා එන්න මිස්ටර් ඩැනියල්ස්. අපිට හොඳ chance එකක් ලැබිලා තියෙනවා. මේක නිකම්ම ලැබිච්ච දෙයක් නෙවෙයි. මම ඉහළට කතා කරලා ලබාගත්තු අවස්ථාව. ලංකාටොනික් ෆැක්ටරි ඇතුලේ කරන විමර්ශන වැඩවලට අපට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක හොඳයි සර්. මට කිව්වා අපේ පත්තරේ නියෝජිත දෙන්නෙක් ගෙවන්න කියලා. ඒකට වෙන කාවවත් යවල බෑ. ඔය දෙන්නම තමයි යන්න ඕන. අපි යන්නම්. නේද කසුන්? ඔව් සර්. අපි ගිහින් බලන්නම් මේ කට්ටිය වැඩේ හරියට කරනවද නැත්නම් බොරුවක් කරනවද කියලා. අන්න ඒ ගැන තමයි අවධානයෙන් ඉන්න ඕන. මොනවා හරි සැකයක් තියෙනවා නම් ඒ වෙලාවම ප්‍රශ්න කරන්න. තේරුණාද? හරි සර්. මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ විදිහට යන එකෙන් එරන්දතිව එළි වෙනවා. හැමදාම හැංගිලා ඉන්න බෑනේ සර්. මාව එළි වුණාට කමක් නැහැ. මම බය නැහැ. මට ආඩම්බරයි එරන්දතිය ගැන. ඇත්තමයි. ගෑනු ළමෙක් පෙළත් මෙහෙම කතා කරන එක ගැන මට බොහොම ආඩම්බරයි. ඇයි සර්? මං ගැන ආඩම්බර නැද්ද? මොකද නැත්තේ? පිරිමිතින් බොරුවට හරිය නිර්භීතකම පෙන්නනවානේ. ගෑනු එහෙම නෙමෙයි. ගෑනු හැම වෙලාවෙම බලන්නේ හැංගෙන්. නැත්තම් පිටිපස්සෙන්. ඒ වාගේ පසුගාමී අදහස් තියෙන කාන්තාවන්ට මේ එරන්දති වාගේ ලොකු ආදර්ශයක්. ඒකයි මම එහෙම කිව්වේ.